1518 යුරෝපයේ තිබුණ ස්ට්‍රාස්බර්ග් නගරයේ මිනිසුන්ට හීනෙන්වත් හිතාගන්න බැරි අඳුරු භයානක සිදුවීමක් වුණා. The Dancing Plug of Strasbourg භයානක සිදුවීම සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එක. මේ වෙනකොට නගරයේ තිබුණේ ආහාර හිඟේ, රෝග වසංගතය, දුප්පත්කම කියන අර්බුද වලට මුහුණ දෙමින්. මිනිසුන්ගේ ජීවිත පුරාවටම තිබුණේ බිය, කනස්සල්ල හා අනාගතය පිළිබඳ අවිනිශ්චිත බවක්. සිද්ධිය පටන් ගත්තේ ජූලි මාසයේ එක දවසක ප්‍රම්ටෝෆියා කියන කාන්තාව හදිස්සියෙම මාර්ගයට බැස නටන්න පටන් ගත්තා. කිසිම සංගීතයක්, කිසිම උත්සවයක් හේතුවක් තිබ්බේ නැහැ. නමුත් ඇය නටමින් හිටිය දින ගණනක් ඇගේ පාදවලින් ලේ ගලන්න පටන් ගත්තා. ශරීරයේ වෙවුලුවා. නමුත් ඇයට නැටීම නම් නවත්තන්න බැරි වුණා. දින කිහිපයකින් මේක වසංගතයක් වීමට පටන් ගත්තා. පිරිමින්, කාන්තාවන්, ළමයි, වයස්ගත අය සතියක් ඇතුළත 90කට වැඩි පිරිසක්, මාසයක් ඇතුළත 400කට වැඩි පිරිසක් මේකට එකතු වුණා. නමුත් ඔවුන් නටන්නේ සතුටින් නෙවෙයි. වේදනාවෙන්, බියෙන්, හඬමින්. බිම වැටුණත් නැවත නැගිටලා නටන්න පටන් ගන්නවා. ස්ට්‍රාස්බර්ග් වෛද්‍යවරුන් මෙම රෝගය හොට් බ්ලඩ් නිසා ඇතිවන රෝගයක් කියලා නිශ්චය කළා. ඒ නිසා ඔවුන්ගේ විසඳුම වූයේ තවත් නටන්න අවස්ථාව හදලා දෙන එක. නගරයේ වේදිකා හැදුවා, සංගීතකරුවන් කුලියට ගත්තා. නමුත් මේක ගිනි මතට තෙල් දැමීමක් වගේ වුණා. එම නිසා හෘදයාබාධයන්, අධික ශරීර දුර්වලතාවයන් දින කිහිපයකට කිහිප දෙනෙක් මැරෙන්න පටන් ගත්තා. මුළු නගරේම බීතියෙන් ගැහෙන සිහිනයක් වගේ වෙනස් වුණා. අවසානයේ නගරේ නායකින් තම වැරද්ද තේරුම් ගත්තා. සංගීතය නවත්තලා නටන අය ස්ටිවීටස් දේවස්ථානයට රැගෙන ගිහින් ප්‍රාර්ථනා හා ආගමික චාරිත්‍ර සිදු කළා. සති කිහිපයකට පස්සේ හේතුවක් නැතිව, පැහැදිලි උත්තරයක් නැතිව නටන එක නැවතිලා ගියා. මේ කතාවක් හෝ චිත්‍රපටයක් නෙවෙයි. මිනිස් ඉතිහාසයේ සිදුණු තවමත් උත්තරයක් නැති අඳුරු සත්‍යයක්. ඔයා හිතන්නේ මේක සිදුුනේ මොකක් නිසා කියලාද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට මේ කතාව හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න. අපිව ෆලෝ කරන්න, ෂෙයා කරන්න. ආයෙමත් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.